හරි. පුතාලා අද අපිට 20යි 21 රිවිෂන් එක ආරම්භ කරන්න තිබ්බ දවස. හරිද? අද තමයි මම හැමෝටම දවස කියලා තිබ්බේ. අද උදේ 7:30 වෙද්දී ක්ලාස් එක පටන් ගන්නවා කියලා කිව්වා ඔන්ලයින් ක්ලාස් එකක්. හරිද? එතනදී පුතේ අපි ඊයේ කියන්නේ 15 වෙනිදා අපි පොඩි රිහර්සල් එකක් කරා. රිහර්සල් එකේදී අපිට පොඩි තාක්ෂණික දෝෂ කීපයක් ආවා. එකක් තමයි අපි හොඳම කැම් පාවිච්චි කරලා පුතා ලැප් එක හරහා වීඩියෝ එක අවුට් එක ගනිද්දී ඒකේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් ආවා. හරිද? ඊ අපි සෑහෙන උත්සාහ කරා ඒ ක්වොලිටි එක හදන්න. මොකද මම උගන්වන එක පුතා ඔයාලට හරියට පේන්නේ නැත්නම් ක්ලාස් එක අසාර්ථක වෙනවා. හරිද? එහෙනම් මම කැමති නැහැ බොරු වැඩක් කරන්න. මම උගන්වන එක බෝඩ් එකේ උගන්වන එක පැහැදිලිව ඔයාලට පේන්නේ නැත්නම් එතනදී මම කියන දේ හරියට ඇහෙන්නේ නැත්නම් එතන ගැටලුවක් එනවනේ. මම උගන්වන එකේ තේරුමක් නැහැ. නිකන් කාලය කාදැමීමක් වෙනවා. ඔය පළවෙනි ප්‍රශ්නයකට අපි හොයලා බලුවා හේතු මොනවාද කියලා. එතනදී ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ දුර්වලතාවයක් ආවා. මොකද අපිට කිව්වේ ෆයිබර් ඔප්ටික්ස් ටෙක්නොලොජි එක යූස් කරන්න කියලා වීඩියෝස් කරද්දී. ඉතින් අපි ගාව දැන් ආයතනයෙන් මට ඒ ෆැසිලිටි එක දීලා නැහැ. අපි යන්නේ Wi-Fi හරහා තමයි වීඩියෝ ඔන්ලයින් ක්ලාසස් කරේ. එතනදී ඒ ගැටලුව ආවා. අනිත් එක පුතා දැන් මේක මම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන පන්තියක් හින්දා මට අර ඔන්ලයින් ක්ලාස් එක කරද්දී එන ගැටලුත් එක්ක මම ඔන්ලයින් උගන්වන එක අතහැරලා මම පටන් ගත්ත පුතේ පාඩමට අදාළ වීඩියෝස් ටික ඔයාලට හරියටම කම්ප්ලීට් දාන්න. පළවෙනි පාඩමේ ඉඳලා ක්ලාස් පටන් ගන්න දවස දක්වාම ඔන්ලයින් මම ක්ලාස් එක කරගෙන යනවා. මේ කියන්නේ වීඩියෝස් ටික දානවා ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන්. ක්ලාස් පටන් ගත්තට පස්සෙත් පුතේ මේ පාඩම් වලට අදාළ වීඩියෝස් ටික මම ඔයාලට දානවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාලට කැමති වාර ගාණක් මේක බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. YouTube channel එකට ගිහිල්ලා පාඩමට අදාළ වීඩියෝ සෙට් එක ගත්තා. ඔයාලට කැමති තැනක ඉඳලා පාඩම ඉස්සරහට බලාගෙන යන්න පුළුවන්. ආපහු ඕන නම් ඔයාලට මොන හරි නොතේරුණු තැනක් තියෙනවා ආපස්සට අරගෙන වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම පොඩි වාසියක් තියෙනවා YouTube එකට වීඩියෝස් ටික දාද්දී. හරිද? ඒ හින්දා හැමෝම අද ඔන්ලයින් ක්ලාස් එක කරන්න බැරි වුණු නිසා මාත් එක්ක තරහ වෙන්න එපා. මම ඉදිරියේදී ඔන්ලයින් ක්ලාස් එක කොහොමද කරනවා මේ තියෙන ටෙක්නිකල් එරර්ස් ටික හදාගෙන කොහොම හරි කරලා මේ අවශ්‍ය දේවල් ටික අරගෙන වීඩියෝ එක ක්වොලිටි කරලා ඔයාලා ගාවට ඔන්ලයින් ක්ලාස් එකක් මම අරගෙන එනවා. මොකද මට මේ ක්ලාස් එක හරියට කරන්න ඕන බොරු වැඩ කරලා තේරුමක් නැහැ. ඒ හින්දා මම තීරණය කරා පාඩමට අදාළ වීඩියෝස් ටික ඔක්කොම ටික YouTube channel එකට දාන්න. එතකොට හැමෝම මගේ නමින් තමයි YouTube channel එක තියෙන්නේ. ඉෂාර ගුණරත්න. එතකොට ඉෂාර ගුණරත්න කෙමිස්ට්‍රි. මෙන්න මේක තමයි YouTube channel එකේ නම. ඔයාලා මේ නම ගහලා සර්ච් කරලා ඒක subscribe කරනවා. ඊයේ group එකට WhatsApp group එකට link ටික දැම්මා. හරිද? එතකොට මේ link එක හරහා ගිහිල්ලා ඕනනම් ඔයාලට YouTube channel එක බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ නම search කරලා ඔයාලා subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වැටුණු ගමන් ඔයාලට notification එකක් එන විදිහට bell icon එක click කරලා ඒ ටික හදලා තියාගන්න. හරිද? එහෙනම් කිසිම කෙනෙක් මාත් එක්ක තරහ වෙන්න එපා. online class එක කරන්න බැරි වුණ එක ගැන. එතකොට ඔයාලා වැඩ ටික කරගෙන යන්න පුතේ. තව දෙයක් මම මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණේ. පළවෙනිම කාරණේ තමයි 20යි 21 තියරි ළමයින්ට පුතේ මේ වෙද්දී මාර්තු මාසේ ඉඳලා ජුනි මාසේ දක්වා පන්ති කරන්න බැරි වුණා අපිට. කොරෝනා ව්‍යසනයත් එක්ක මාර්තු වල ඉඳලා ජුනි දක්වා ක්ලාසස් කරන්න බැරුව තිබ්බා. ඊට පස්සේ ඒ කියන්නේ එතන මාස ඔයාලට මාර්තු අප්‍රේල් මයි ජුනි එතන මාස පුතේ 4ක් සෙට් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ක්ලාසස් එන්න බැරුව මාස 4ක් වල ගෙදර වෙලා හිටියා. ඒක ඔයාලට එච්චර දැනුනේ නැතුව ඇති. ඔයාලට ඒ අවුරුදු විභාගේ තිබ්බේ නැති නිසා. හැබැයි මේක දැනුණා 20යි 20 ළමයින්ට. එතකොට එයාලගේ එක්සෑම් එක මාස 2කින් විතර පිටිපස්සට දැම්මා. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක එයාලට තව රෙඩි වෙන්න කාලෙ මදි කියලා ගොඩක් ගුරු රිලීම් කරා, ගොඩක් සංගම් වලින් රිලීම් කරා. මේ විභාගේ පොඩක් පස්සට දාලා දෙන්න ළමයිට විෂය නිර්දේශ ආවරණය කරන්න බැරි වුණා. ඒ වගේ ගැටලුත් එක්ක පුතේ පොඩ්ඩක් මාස 2ක් විතර ප්‍රමාද කරලා. ඒ කියන්නේ අගෝස්තුත් දීලා සැප්තැම්බරුත් දීලා ළමයින්ට වැඩ කරන්න. අගෝස්තු සැප්තැම්බර් දෙක දීලා ඔක්තෝබර් මාස තමයි විභාගේ තිබ්බේ. එතකොට ඔයාලගේ රිවිෂන් පටන් ගන්න තිබ්බේ 20යි 21 ළමයින්ට රිවිෂන් පටන් ගන්න තිබ්බේ පුතේ ඔක්තෝබර් 15 මම CR පොතක් බෙදුවා. ඒකේ දිනේ දාලා තිබ්බේ පුතේ ඔක්තෝබර් 15 කියලා. හැබැයි අපිට සිද්ධ වුණා ඔක්තෝබර් 5 වෙනිදා වෙද්දී ආපහු ක්ලාස් නතර කරන්න. මොකද කොරෝනා දෙවන රැල්ල ආපු
නිසා ඔක්තෝබර් 5 හරියටම පන්තිය නතර කරා රිවිෂන් එකේ ෆයිනල් ඩේ එකේ පාටි එක දීලා අපිට ක්ලාසස් නතර කරන්න උනායි කියලා මම දන්න දෙයක්. එතකොට ක්ලාස් පටන් ගන්න ඉතින් 15 වෙනිදා. හැබැයි ඔක්තෝබර් 5 පන්ති නතර කරා. ඒ අනුව පුතේ ඔක්තෝබර් මාසෙත් 20 කියලා මට අහිමි යනවා දැනට මාස 5ක් ස්ථිර වශයෙන් මේ ළමයට අහිමි වෙලා තියෙනවා. එතකොට දැන් මේ යන්නේ නොවැම්බර් වලත් දැන් මාසෙ මැදට ඇවිල්ලා තිනවා. අද ඇවිල්ලා 16 වෙනිදා නොවැම්බර් 16 මේ වීඩියෝ කරන්නේ නොවැම්බර් 16 වෙනිදා. එතකොට මේ මාසෙත් දැන් පන්ති කරන්න වෙන්නේ නැහැ කියන්නේ තව මාසයක් මේකට එකතු වෙනවා. මාස ඔක්කොම දැන් 6කට වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට මාස 6ක් කියන්නේ පුතේ දීර්ඝ කාලයක්. තියරි ගොඩක් ආවරණය කරගන්න දීවිච්ච කාලයක්. දැන් ඒකට කාල වේලාව කියන්නේ තියරි මාස 6ක් නෑ දුන්නා කියලා කියන්නේ ඒක සෑහෙන පාඩුවක් පුතේ. ගොඩක් දුරට ඔයාලගේ විභාගෙත් පස්සට දාන්න දෙදින මට ඒක දැම්ම හරියට කියන්න බෑ. ඒක මොකද ඒකට දැම්ම අපිට ඒක කතා කරන්න ඕනේ නෑ. අපි මෙහෙම කරමු. අගෝස්තු වල විභාග තියෙනවා කියලා හිතලා. අගෝස්තු වල මේ ලබන අවුරුද්දේ අගෝස්තු විභාග තියෙනවා කියලා හිතලා අපි වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. පැහැදිලිද අගෝස්තු විභාග තියෙනවා කියලා හිතලා ටික කරගෙන යන්න. බය වෙන්න එපා. සියලුම ඒකක A2Z ආවරණය කිරීමක් කරනවා. කිසිම සිද්ධාන්ත කරුණක් මඟ හරින්නේ නැහැ. එතකොට මේ YouTube channel එක හරහා පුතේ මෙන්න මේ වගේ වැඩක් වෙන්නේ. පළවෙනි පාඩමේ ඉඳලා ක්ලාස් පටන් ගන්නකම් අනිවාර්යයෙන්ම පාඩම් වලට අදාළ වීඩියෝස් සියල්ලම අප්ලෝඩ් කරනවා. හරිද? දැන් පළවෙනි පාඩම ගත්තොත් වීඩියෝස් අපි තුන් 8කින් වගේ සම්පූර්ණ පාඩමම ආවරණය කිරීමක් කරනවා. එතනදී පුතේ විභාග අනුමාන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන කොටස් තියෙනවා නම් මම ඒකට වැඩි අවධානයක් දීලා අපි ඒක ඉස්සරහට කරගෙන යනවා. එතකොට ක්ලාස් පටන් ගන්නකම් වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම වැටෙනවා. ක්ලාස් පටන් ගත්තට පස්සේ පුතේ YouTube channel එක හරහා විභාගෙට එනවා කියන අත්‍යවශ්‍ය කොටස් සියල්ල ආවරණය කිරීමක් කරනවා. ඒක මතක තියාගන්න. ක්ලාස් පටන් ගත්ත YouTube channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරන එක නතර කරන්න. ඩිගිට මේක යනවා. ඔන්ලයින් ක්ලාස් එක අදට කරන්න බැරි වුණා කියලා ඔයාලා මත් එක්ක තරහ වෙන්න එපා. කවුරුත් ඒ කියන්නේ අද බලාපොරොත්තු කඩ වෙලා ඇත්තේ ළමයිගේ මොකද ඔන්ලයින් ක්ලාස් එක කරන්න බැරි වීම ගැන. නමුත් අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික පුතේ අවශ්‍යදී YouTube channel එකට වැටලා තියෙනවා. ඔයාලා ඒක බලලා පාඩම් ටික කරගෙන යන්න, ඉස්සරහට කරගෙන යන්න. තව දෙයක් මම කියන්නම්. මේ වෙලේ පුතේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ දෙවෙනි පාර, තුන්වෙනි පාර එක්සෑම් කරන ළමයින්ට නෙමෙයි. මොකද එයාලට පුතේ කෙමිස්ට්‍රි පාඩම් 14 මේ වෙද්දී යාළුවා තියෙනවා. එකපාරක් එක්ක දෙපාරක් තුන් පාරක් මේ වෙද්දී ඉගෙනගෙන තියෙන්නේ. ඒකට එයාලට මේකේ ප්‍රශ්නයක් නෑ. අරට දැනෙන්නේ නෑ දැන් මේ පන්ති නැති වුණත් එච්චර ලොකුවට දැනෙන කට්ටිය ඉන්නවා. ඒ ගොඩක් ලොකුවට දැනෙන්නේ නැහැ. එයාලට පුළුවන් පුතේ ගෙදරට වෙලා තියරි පොත් ටික තියෙන නිසා වැඩ කරගෙන යන්න, ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙලා වැඩක් කරගෙන යන්න. මම මගේ WhatsApp group එක හරහා ඒ ළමයින්ට papers full papers මාකින් ස්කීම් එකත් එක්ක group එකකම දානවා. ඒක group එකෙන් ඒවා download කරගෙන ඒවා type කරලා ලියලා මාකින් ස්කීම් එක බලලා ඒ අඩුපාඩු හදාගෙන පුතේ මොන හරි ගැටලුවක් තිබුණොත් මට මැසේජ් එකක් දාන්න. ලකුණු මට්ටම දාගන්න, ලකුණු වැඩි කරගන්න ඕන. ඒක තමයි අපි paper එකකින් බලාපොරොත්තු වෙන්නේ. එන්නේ ලකුණු මට්ටම වැඩි කරගන්න ඕන. ගැටලු මොන හරි තියෙනවා පුතේ WhatsApp එකට දාලා තියන්න. මම ඒකට අනිවාර්යයෙන්ම answers එවනවා. එතකොට theory ළමයින්ට 20 theory ළමයින්ට පළවෙනි පාර exam කරන ළමයින්ට theory සම්පූර්ණයෙන්ම මේ විදිහ ආවරණය වෙලා නැහැ. ඒ හින්දා අපි එයාලට පුතේ පාඩම් වයිස් papers ටිකක් දානවා. ඒක මෙහෙම කරන්න පුළුවන්. ඔයාලට එදින Apex එකට ඇවිල්ලා paper එක අරගෙන යන්න පුළුවන්. එක්කෝ මම දෙන PDF එක print කරගෙන ගෙදරදී මේක කරන්නත් පුළුවන්. marking scheme එකක් මම ඕනනම් group එකට දාන්නම්. එහෙම නැත්නම් marking scheme එක ඔයාලට Apex එකට ඇවිල්ලා අරගන්න පුළුවනි. තව දෙයක් මෙහෙම වැඩකුත් තියෙනවා. ඔයාලට paper එක අරගෙන marking scheme එක ඒකත් Apex එකකින් අරගෙන ඔයාලට ගෙදරදී paper එක කරලා ඔයාලට ලකුණු දාගන්නත් පුළුවනි. එහෙම නැත්නම් paper එක ගෙනලා මට බාර දෙන්න. මම මේක බලලා වැඩ කරන කාර්ය මණ්ඩලයත් එක්ක මම papers ටික බලලා ඔයාලට ඒක ලකුණු ටිකක් දාලා මම ඔයාලට marking scheme එකත් එක්ක අනිත් පැත්තට paper එක දෙනවා. එතකොට ඔයාලට මම තමයි paper එක බලලා දෙන්නේ. ඒ හින්දා ඔයාලට හරියම ලකුණු මට්ටම බලා ගන්න පුළුවන්. හරිද? ඒ අනුව පළවෙනි පාඩමේ ඉඳලා වීඩියෝස් ටික මම දාගෙන යනවා. බලන්න මේක බලන්න. බලලා ඉගෙන ගන්න පුතේ නිකන් කාලය ගත කරන්න එපා. ගෙදරට වෙලා මේ දවස්වල දැන් අර අගෝස්තු මාසේ විභාග තියෙනවා කියලා හිතලා වැඩ කරගෙන යන්න. කිසිසේත්ම එක විනාඩියක්වත් අපිට දාන්න එපා. ඉවල් වලට වෙලා ටික කරගෙන යන්න. අපි ක්ලාස් පටන් ගන්න පුළුවන් වුණා ගමන් පන්ති පටන් අරගෙන ඒ වෙන ටික ඉස්සරහට කරගෙන යන්න. පැහැදිලිද වැඩේ? ඒක මොනවා හරි ගැටලුවක් තිබුණොත් WhatsApp එකට දාන්න පුතේ. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අද මම දැන් උදේ Zoom එක හරහා ළමයින්ට පොඩි මීටින් එකක් තිබ්බා. ඒකෙදි සමහර කට්ටියට මම කියපු දේවල් හරියට පැහැදිලි වෙයිද නැහැ. ඒක මේ වීඩියෝ එක දාන්නේ. දැන් හැමෝම බලන්න. හොඳම ක්වොලිටි එකකින් අපි වීඩියෝස් ටික කරලා ඔයාලට අතට දෙනවා. ඔයාලා ටික බලලා ඉගෙන ගන්න. හරිනේ? හරි.